සුබ දවසක් වේවා. අදත් වේදනාවේ ශූන්‍යාන්තයක් සොයාගෙන යන මුර සංචාරයක් සමග නැවත සීරෝප්ලේන් එකතු වෙනවා. අද ඇවිල්ලා ඉන්නේ මේක නම් පොඩි හයික් එකකුත් නෙවෙයි. මේ බයික් එකේම මෙන්න මේ තැනට එන්න පුළුවන්. මෙතෙන්ට කියන්නේ පහන්තිබු කන්ද කියලා. ඉස්සරහට යන්න තියෙනවා මෙතනින්. ඒ view point එකට පහන්තිබු කන්ද කියලා තමයි කියන්නේ. මෙතන උදේ පාන්දර මම ආවා ඉර පායනවා බලන්න. ලස්සනට ඉර පායනවා පේනවා මෙතෙන්ට. ඉර පායනවා බලන්න ආවා. අද පොඩි අන්ධකාරයක් නම් තියෙනවා. බලමු ඉර පායන්න ගොඩක් පරක්කු වේද ඉර පායන්න නැති වේද දන්නේ නැහැ. බලමු. ගිහිල්ලා එතකොට මෙතන තියෙන්නේ වලපනේ නිල්දණ්ඩාහින්න නගරේ තියෙනවා තේවත්ත පාර කියලා පාරක්. ඒ පාරෙන් උඩට ඇවිල්ලා මෙතෙන්ට එන්න පුළුවන් ලේසියෙන්ම වාහනේ බයික් එකේම එන්න පුළුවන්. අපි ඉස්සරහට යමු. මේ වගේ ලස්සන පරිසරයක් තියෙනවා. ඉස්සරහා ලස්සන view point කීපයක්ම තියෙනවා. ගොඩ දවසකින් කට්ටිය ඇවිල්ලා නැහැ වගේ පාර කැලා වෙලා තියෙන්නේ. යංග බලන්න ඉස්සරහට. පැංගිරිමාන අතරින් තමයි යන්න තියෙන්නේ. පැංගිරිමාන වගේ තියෙනවා. ඒක අතරින් යන්න තියෙනවා. බලන්නකො ලස්සන මේ ටිකේ. හරිම ලස්සනයි මේ කලාපේ. ඔන්න අපි මේ එක view point එකකට එනවා. මේ තියෙන්නේ පළවෙනිට හම්බෙන view point එක. බලන්නකො පල්ලෙහා සුන්දරත්වය. බලන්න වටේටම කඳු තියෙනවා. මෙතන මේ පල්ලෙහා පුදුම තරම් ලස්සනයි. අපි ඉස්සරහටත් යමු. මේ තව මෙහෙම මේ ඉස්සරහට අර එහා කොණට යනකම් යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු. ඊළඟ view point එකට යන්න හදන්නේ බලමු. මෙතන බලන්න. හරිම ලස්සනයි. මෙතන මේ ඉඳ ගන්න පුළුවන්. අපි දෙක දාලා මෙතෙන් වෙලා ඉන්න පුළුවන් දවසක් වුණා. බලන්න ලස්සන. මේ දුර ඈත පේනවද දන්නේ නැහැ. මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේන්නේ මම අන්තිමේට දාපු වීඩියෝ එකේ තියෙනවා වංගුවත කන්ද කියලා. ඒ වංගුවත කන්ද තමයි මෙතන පේන්නේ. මම එදා එතෙන්ට ගිහිල්ලා කියනවා මේ කන්දට දවසක එනවා කියලා පහන්තිබු කන්දට. ඔන්න දැන් පහන්තිබු කන්දට ඇවිල්ලා ඉන්නවා. පහන්තිබු කන්දේ ඉඳලා මේ පැත්තේ කන්ද එහා පැත්තේ කන්ද පේන්නේ. ඔන්න ඔය වගේ. ඊළඟ view point වලටත් යන්නේ. මේ මෙහෙම යන්න තියෙන්නේ අමාරුවක් නෑ. පාර තියෙනවා අඩි පාර වගේ. පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. මේ දීපාන්දරින්ද ගල් පොඩ්ඩක් ලිස්සනා පින්න වැටිලා ඊ හවස හොඳට මැස්සා. බලන්නකො ලස්සන දීපාන්දර මේ වගේ. බලන්න තවත් ගල් තලාවකට ආවා. එතෙන්ද තමයි ඊළඟ view point එක මෙතන. බලන්න සුන්දරත්වය. මේ පල්ලෙහායින් පේන්නේ අඹන්ගල්ල තෙරිපහ මඩුල්ල ඔය ගම් ටික තමයි ඔය පල්ලෙහා පැත්තෙන් පේන්නේ. මේ පැත්තෙන් නම් පේන්නේ නිල්දණ්ඩාහින්න නගරේ පැත්ත පේන්නේ.
අර කලින් කිව්වා වගේ වංගුහත කන්ද පැත්ත මේ පේන්නේ මේ පැත්ත හරස්පැද්ද පුංචි ලෝකාන්තයේ පැත්ත ඒ වගේ සෑහෙන ප්‍රදේශයක් මෙතෙන්ට පේනවා ලේසියෙන් එන්න පුළුවන් වුණත් මාරම ලස්සන බලන්නකෝ 360ක නෙවෙයි 270ක විතර view එකක් ගන්න පුළුවන් අංශක 270ක විතර හරිම නිදහස් දෙපාන්දර ආපුවාම හිතට හරිම නිදහසක් දැනෙනවා බලන්න ලස්සන අන්න අර අතෙන්ට යනකම් යන්න පුළුවන් අපි යන් එහා කොණ්ඩ යනකම් එහෙම ගල් වලින් පැන පැන තමයි යන්න තියෙන්නේ තුන විශේෂයක් කරලා තියෙනවා ඒ ටිකේ නම් පාරක් නෑ හරියට අතෙන් දෙනකම් පාරක් තිබ්බා ඒ බලන්න ලස්සන ගහක් වයිලා ගල් තලාව මත හරිම ලස්සන ඊළඟ තැන බලන්න ටික ටික ලඟ වෙනවා වගේ කඳු වලට ඊළඟට අර අතෙන්ට යන්න තියෙන්නේ යන් අපි එතෙන්ට බලන්න උදේ පාන්දර ලස්සන මලක් පිපිලා තියෙනවා එච්ච ලස්සන බලන්න තව මල් පුපුරක් තියෙනවා දම් පාට වගේ අවසාන view point එකට යන්න යන්නේ බලන්න තව ලස්සන මල් තියෙනවා ඒ බලන්න දම් පාට මල් වගේ බලන්න ලස්සන ලේසියෙන් එන්න පුළුවන් තැනක් වුණත් හරිම ලස්සනයි හරිම නිදහසක් අත්විඳින්න පුළුවන් කොහොමද මේ වගේ වෙලාවට ආපුවම තව වැඩිපුර නිදහසක් අත්විඳින්න පුළුවන් බලන්න ලස්සන මේ ගලන්න පිපාති බලමු අපි උදේ ඉර පායනකම් බලාගෙන ඉමු ඉර පායන්න ගොඩක් වෙලා යයිද දන්නේ කමක් නැහැ අපි බලාගෙන ඉමු ඉර පායනකම් මෙතෙන් දෙලා මෙන්න මේ පැත්තෙන් තමයි ඉර පායන්නේ යන්තා ඉර පායාගෙන එනවා අහස පොඩ්ඩක් රතු පාට වෙලා මෙන්න මේ හරිය පේනවා නේද බලන්න පුදුම නිදහසක් පුදුම ලස්සනක් පුදුම සැනසීමක් තියෙන්නේ ඒක ඇවිල්ලාම අත්විඳින්න ඕනේ මම ඔයගොල්ලන්ට අදත් ආරාධනා කරනවා තමන්ගේ ගමේ මේ වගේ වැඩි නොගිය නිදහස් තැන් තියෙනවා නම් ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න හිතුවට වඩා නිදහසක් සමහරක් විට ඒ තැන් වල රැඳිලා තියෙයි
පහන් තිබු කන්දේ මේ හරියට කියන්නේ පහන් තිබු ගල කියලා මේ view point තියෙන හරියට පහන් තිබු ගල කියලා කියනවා කියලා මම අහලා තියෙනවා. පහන් තිබු කන්ද කියලා නම හැදුනේ මොන හේතුවක් නිසාද කියලා නම් දන්නේ නැහැ. බොහෝ දුරට ඉතින් මේ කන්දේ සමහරක් විට පහන් පත්තු කරන්න මොකක් හරි විශේෂ දෙයකට යොදාගත්තද දන්නේ නැහැ. ඒකින්ද පහන් තිබු කන්ද කියලා හැදෙන්න ඇති සමහරක් විට නේද? අපි ඉර පායනකම් බලාගෙන ඉන්නේ මගේ පස්සහයින් ඉර නැගෙන්න ඕනි කොයි මොහොතක හරි අපි බලමු. එතකන් බලාගෙන ඉන්නවා. අද ඊරෑ වැස්සා. අදත් පොඩ්ඩක් උදේම අන්ධකාරය වගේ තියෙනවා. ඒකින්ද ඉර පොඩ්ඩක් පරක්කුයි. නැත්තම් මේ වෙලාවට වෙනදා හරිම ලස්සනට ඉර පායලා. බලාගෙන ටිකක් ඊරෑ වැහපු හින්දා සහ අදත් උදේ මේ අන්ධකාර ගතියක් තියෙන හින්දා ඊට පායන්න පරක්කුයි. ඒකින්ද මම තීරණය කරා මෙතනින් දැන් යන්න ගිහිල්ලා වෙන දවසක ආයේ ඉර පායනවා බලන්න මෙතෙන්ට උදේම එන්න. එතකොට අනිවාර්යෙන් ඔයගොල්ලන්ටත් වීඩියෝ එකක් දාන්න. අදට එහෙනම් පහන් තිබු කන්දේ ලස්සන බැලුවයි කියලා මම හිතනවා. එහෙනම් නැවත පහන් තිබු කන්දේ ඉර පායන දර්ශනයක් බලන්න බලාපොරොත්තු වෙන්න කියලා ආරාධනා කරමි. වේදනාවේ ශූන්‍යාන්තය සොයාගෙන යන මුර සංචාරයක් මෙතනින් මෙහෙම පහන් තිබු කන්දේ ඉඳලා අවසන් කරනවා. ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න, like කරන්න. එහෙනම් නැවතත් වේදනාවේ ශූන්‍යාන්තය සොයාගෙන යන මුර සංචාරයේ හමු. එතකන් ජය වේවා.